සුබ දවසක්. අපේ මේ ටොස්කානා නැත්නම් කාබලෝ නේරෝ කියන එක ඒකේ වුණ මල් පිපිලා. ඉතින් දැන් ඉතින් ඒ කාලේ ඉවර වුණාම තමයි එහෙම මල් පිපෙන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් අපි මේවයි කොළනේ කැමට ගන්නෙ. ඉතින් මේ මල් ඉතින් හිතුනොත් මේ ටික තියෙනවා බලන්න ටිකක් සීඩ්ස් ගන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් ඉතින් ගුල්ලා විසි කරනවා තව ටික දවසකින්. ඉතින් ඔන්න අපේ ග්‍රීන් පීස් දැන් හොඳට හැදීගෙන එනවා. හැම එකකම දැන් කරල් තියෙනවා. කරල් හැදීගෙන එනවා. ග්‍රීන් පීස් පාති 4ක් දැම්මා අපි. මේකකම පොඩි පොඩි කරල් තියෙනවා දැන්. අතර කොනටම යනකම් තියෙනවා. ඉතින් ගොළු බෙල්ලෝ හැබැයි ඉතින් පැල විතරයි කන්නේ ඒව කන්නේ නැහැ. ගොළු බෙල්ලෝ ටිකක් ඉන්නවා. වැඩියෙන් හරි අමාරුයි ඒගොල්ලන් මද කරගන්න. මේ බලන්න මේ කණු වල ගිහිල්ලා මේ කණු වල ගාලා. ඉතින් මේගොල්ලන් හැබැයි රස්නේ ආපු ගමන් මේගොල්ලන් කොහෙන් යනවද දන්නේ නැතුව යනවා. ඉතින් තව මාර සීතල තියෙන නිසා තමයි මේගොල්ලන් ඉන්නේ මේ උඩ කණු වල. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ 2025 මාර්තු 19. ඉතින් අදම මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි මේකෙන් පස්සේ මම තව වීඩියෝ 8ක් විතර අප්ලෝඩ් කරනවා. ඒවා පරණ ඒවා. ගිය අවුරුද්දේ වගේ ගතපුවා නොවැම්බර් එහෙම සමර් එකේ එහෙම ගතපුවා. ඉතින් මට මේ වීඩියෝස් ටික ඩිලීට් කරන්න දුකයි. කවුරු හරි බලන්න ආස කෙනෙකුට අද හෙට නැති වුණත් ඉදිරියට හරි බලන්න පුළුවන්. ඒ නිසා මං හිතුවා ඒ ටිකත් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා මේකෙන් පස්සේ. ඉතින් දැන් මේ ග්‍රීන් පීස් නම් අපි ඉන්දුවේ මේ දවස්වලනේ මේ අවුරුද්දේනේ. දැන් ඔන්න මම මේ නූලක් අරන් ගැට ගැහුවා. මොකද හුළඟට ඔක්කොම පැත්ත වැටිලා තිබුණා. මෙහෙ ලොකු හුළඟක් තිබුණා. ඉතින් මම මේ නූල් දාලා මේ ගැට ගැහුවා. මේ මෙතන රාබු පැල ටිකකුත් තියෙනවා. ඉඳලා මේකේ වැඩක් නැති පැල ටික ගලවන්න ඕනේ. ඔන්න මේ ෆාවෙත් හුළඟට වැටිලා. මේ හුළඟට පැත්ත වැටිලා. මේ මෙතන තියෙන්නේ නම් අන්තිමටම ඉඳපු ග්‍රීන් පීස් පාත්තිය. ඒක තවම මල් පිපිලා තියෙනවා කරල් නැහැ. ඉතින් අපි අද අපි ඉන්නවා හවස් වෙනකම්ම. ඉතින් අපි අද මෙතන කෑම කන්න හිතාගෙන ඉන්නේ දවල්ට. මේ ඉඩමෙන්ම අපි ගිය අවුරුද්දේ කඩපු තක්කාලි වලින් අපි බෝතල් කරලා ගොඩක් බෝතල් කරා. බෝතල් 50ක් විතර වගේ හදලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඒකෙන් සෝස් එකක් හදලා අද පෑස්ට් එකක් හදන්න. ඉතින් මම හැබැයි ගෙදරින් හදාගෙන ආවා සෝස් එක හදාගෙන ආවා. දැන් පෑස්ට් දාලා මෙහෙ අපි කනවා. ඉච්චර ක්ලයිමට් එකත් හොඳට තිබ්බා වුණා. ඔන්න බලන්න ඒ වුණාට දැන් ඔක්කොම ටිකක් අහස ඔක්කොම වෙනස් වුණා. වහිද දන්නෙත් නෑ. කොහොම වුණත් අපි 3:00 විතර වෙනකන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු අපි පෑස්ට් එක හදලා. ඒක නම් ඉතින් කවුරුත් දන්න දෙයක්. ලේසිම දෙයක්. ඉතින් අපේ ස්ට්‍රෝබෙරි පාත්තිය අපි ඔක්කොම ගලවලා ස්ට්‍රෝබෙරි පාත්තියක් හැදුවා මෙතන. මේ බීට්‍රූට් පැල 8ක් අපි කඩෙන් ගෙනල්ලා තමයි ඉන්දුවේ. මේ සැලඩ් මම සීඩ්ස් දාලා බීට්‍රූට් ඉන්දුවා. ඒවා
හැදුනා ටිකයි හැදිලා තියෙන්නේ. මෙතනක් තියෙනවා ස්ට්‍රෝබෙරි පාත්තිය. ඒ බීට්‍රූට් පාත්තිය එච්චරටම හැදිලා තියෙනවා දැන්. ඒ වුණාට දැන් මෙතන සුද්ධ කරන්න ඕනේ තනකොළ. සුද්ධ කරලා ඒව පිළිවෙලක් කරන්න ඕනේ. මේ තියෙන්නේ ලොකු පැල හැදිලා තියෙනවා. හැබැයි බස් බුරුල් කරන්න ඕනේ. බස් බුරුල් කරලා හදන්න ඕනේ. අපි දැන් මේ බොම්බයි ලුණු පාත්තිය බස් බුරුල් කරා. අද මේට ඊ පෙරේද වැස්ස නිසා ටිකක් පස් පොළව තෙතයි. ඒ නිසා ඉතින් ලේසි ඒක කරන්න. දැන් මේ ටික බස් බුරුල් කරලා තියෙන්නේ. මේ සැලඩ් එකත් අපි මේ පාර ගිය පාරත් ඉන්දුවා. මේ පාරත් දෙවෙනි සැරේට වගේ ඉන්දුවේ. ලස්සනට හැදිලා අපි ඉතින් ගොඩක් කඩාගෙන ගියා. පැල 3-4ක් විතර කඩාගෙන ගියා. මේ ගෝවා එක නම් මේ අර හાર્ට් එක වගේ ගෝවා එක. ඒක එච්චරට හැදුන්නේ නැහැ මේ පාර. මොකද දන්නේ මේ දිග ඇරිලා ඇවිල්ලා තියෙනවා. අපි මේක කපාගෙන යන්න කියලා හිතුවා. මේ බ්‍රුක්සෙල්ස් කියන එක අර චූටි ගෝවා ගෙඩිය වගේ එක බ්‍රුක්සෙල්ස් කියලා තියෙන්නේ මෙහි. ඒක දැන් ඉතුරු ටිකක් දැන් ටිකක් ලොකු වෙලා මම ඊට කලිනුත් ඒ ගැන වීඩියෝ එකක් කරා. තාම මට ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා. මේක මේ දෙවෙනි සැරේට කඩනවා. මේකේ තියෙන හොගාලා ගෙඩි. ගෙඩි තියෙනවා ගස් හකම තියෙනවා. ඒ වුණාට ඉතින් මේක එච්චරට අපේ ගෙදර ආස නැහැ. ඒකයි වැඩි. මම විතරයි කන්නේ. මේක නිකන් අර මේකේ තියෙනවා දැන් ඒව ටික ටික දිග ඇරෙනවා. ඒ නිසා මම හිතුවා ඒක ආයෙ මේ ටිකත් ගලව ගන්න ඕනේ කියලා. මේ මල් හැදෙන එක නම් මට හිතෙනවා පැල එක තියන්න. මල් ටිකක් මල් වල මේ සීඩ්ස් එහෙම හැදෙනවනේ. අපිට සීඩ්ස් ගන්න පුළුවන් නේ ඊළඟ පාරට. ඒකයි මම හිතුවේ එක පැලයක් තියන්න කියලා. අපේ වතුර එක දැන් උණු වෙනවා. ඉතින් අපි හිතුවා මේ පාස්තා එක මං කිරලා ගත්තා. කඩලා දාන්න ඕනේ කියලා. අපි ළඟ චූටි තරාදියක් තියෙනවා මෙතන. මේ අපි ඉඩ මේ පොඩි හට් එකේ අපි ඔක්කොම තියලා තියෙන්නේ. ඉතින් ඔන්න පාස්තා ටික මං කඩලා ගත්තා, කිරලා ගත්තා. මේක තමයි මම හදාගෙන ආපු සෝස් එක. මේකේ තියෙනවා චීස් පවුඩර්. මේකේ තියෙනවා මිරිස්. අපේ තිඩමේ මිරිස් අපි ඔයිල් එකේ දාලා තියෙන්නේ. අපි අද මේ විනෝදයටත් එක්ක මෙතන කාලා තමයි යන්න හිතාගෙන ඉන්නේ. ගෙවල් වලටම හිර වෙලා ඉන්නකොට ගෙදරම හැමදාම කනකොටත් හරි නැහැනේ. මෙහෙම වෙනසක් නේ කියලා ඉතින් අපි මෙතන අද කන්න හිතුවා. වැඩි දෙයක් කරන්නේ නැහැ. ඉතින් පාස්තා එක විතරයි අපි හදන්නේ. වතුර උණු වෙනවා. ඉතින් මම මේ පාස්තා එක දැම්මා. ලුණු දාලා පාස්තා එක දැම්ම දැන් තම්බලා ඉතින් අපිට කාලම් කරගන්න විතරයි තියෙන්නේ. මේක ඉතින් අපි හැම කෙනෙක්ම දන්න දෙයක්. ඉතින් මට හිතුණා මේක ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. අපේ පාස්තා එක හරි. අපි කෑම කාලා හැම ඉවර වෙලා වැඩ ටික කරලා මේ අර බ්‍රුක්සෙල්ස් කියන එළවලුව ඒ ටික
ටිකක් තිබිලා කඩාගත්තා. මේ චූටි ගෝවා ගෙඩි වගේ ඒවා බ්‍රුක්සෙල්ස් කියන්නේ. ඒක ඒකෙන් ටිකක් කැඩුවා. ඒ වගේම මෙන්න මේ බීතා කියන එකක් කැඩුවා. මේක අපි ඉඳලා නෙවෙයි ඉබේ හැදෙන්නේ මේක. මේක තම්බලා මෙහි ඉතාලියේ කන්නේ. සුපර් මාකට් වල තියෙනවා හරි රසයි මේක. මේ ඉන්න අය නම් ඉතින් දන්නවා. මේ නමුත් ලංකාවේ දන්නේ නැහැනේ. මේක ලංකාවේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ ලංකාවේ ඉන්න කෙනෙකුට බලනවා නම් ඒ කියලා මම මේ කිව්වේ. මේ එළවලු ටිකක් කඩාගත්තා. ඒ වගේම ඔන්න ගෝවාත් හැදිලා තිබුණා. දැන් හැදෙන්නේ නැහැ. මොකද දැන් අවු වෙනවනේ. ඉතින් ඒක නිසා ඔන්න අපි ගෝවා ගෙඩි ටිකක් කඩාගත්තා. ගෝවා ගෙඩි 3ක් තිබිලා එකක් කඩාගත්තා. සලාඩ් එකක් තිබුණා. සලාඩ් එකත් කඩාගත්තා. ඉතින් දැන් මේ සීතල කාලේ ඕවා තමයි අපිට තියෙන්නේ මෙහි ගන්න පුළුවන් පළදාව. සමර් එකේ දැන් අපි ඉඩම හරි ගස්සගෙන යනවා සමර් එළවලු දාන්න. ඒ කියන්නේ ඔය පණ්ඩක්කා වගේ දේවල් ලංකාවේ හැදෙන දේවල් ඒවා දාන්න දැන් පොළව හදනවා. දැන් ලෑස්ති කරනවා. ලබන අප්‍රේල් අන්තිම වගේ වෙනකොට මේ මාසේ වගේ වෙනකොට දාන්න හිතන් ඉන්නවා. හරි. එහෙනම් ඔබ සැමට සුබම සුබ දවසක්.